එක කියන්නේ බන් නිමල් මහත්මයා ඉන්නවා ඔබත් එක්ක. ඔව්. මහත්මයා මේ නිමල් මහත්මයා කොච්චර කල් ඉන්නවද පොකඩන්න පටන් ගන්නේ? දැන් කලින් මහත්මයා ගාමට තමයි ගියේ. ඊට ගාමන්ට දෙනවස ගාමට පේමට් වුණා. ඊට පස්සේ මම ඉතින් මේ පොල් කෙල්ල පටන් ගත්තා දැන් අවුරුදු 4-5ක් විතර. ඊට වැඩි කාලයක් නේද? වැඩි ඒ ඉස්සර කැඩුවා ඉන්නේ. ගාමට යනකාලේ කැඩුවා. බීම සම්බන්ධ බීලා හැම පොකඩන්න පුළුවන්. බීලා නම් ඉතින් කඩන්න අදහසක් නැහැ. ඔව්. ඔව්. ඉවහම අමාරු පොකඩන්න. ඔව්. සමහරවිට අතර හැම වෙවුලනවා නේද? ඒ සිග්ගතිය කලින් තිබුණ අර බීස් වගේ බිව්වට පස්සේ ඔව් කරල් දෙකක් තියෙන එක උදේ බිව්වට පස්සේ ඒක හරියනවා. රයිට්. එහෙනම් අපිට කඩලා පෙන්නන්න බෑ පොල්. ඔව්. අපි මේක අන්තර්ජාලයට යොමු කරනවා. මොකද ඒ සම්බන්ධව කියන්නේ? ලෝකෙටම බලන්න පුළුවන්. ඔව්. මගේ ලෝකෙටම පෙන්වන්න ඉතින් මගේ ශක්තිදායේ අනුව මගේ අම්මා කිරිවල හයිය අනුව මට ඕන පොල් ගහක යන්න පුළුවන්. රයිට්. බලමු. Right, kadang. Enak, ada kalah nih. ඔය කරා පොල් ගණන් මේ හැමදාම පොල් ගන්න වැඩි හැමදාම මේ පළාත් වල කරගන්න බැරි දෙයක්. රබර් ගණ එහෙම තමයි බොහොම වෙලාවට අඩු වෙලා තියෙන්නේ. පොල් ගණන් නම් පොඩ්ඩක් වැඩි. රබර් මිල තමයි බොහොම අඩුවෙන් යන්නේ දැන්. ඔව්. තේ වලට මිල නම් මේ ඊයේ පෙරේදා රුපියල් 80ක් විතර දැම්මා කිලෝ එකකට. කලින් 60ට බැස්සුවා 80ක් විතර දැම්මලු. කරුණු කමිල එහෙම නම් ටිකක් හොඳයි. පුවක් තේ මිනිස්සුනෝ දැන් කරුණු කර රුපියල් 330ට වගේ යනවා. ආණ්ඩුවෙන් ශානයක් නැද්ද ඔයගොල්ලන්ට? අන්නේ කිසිම අර උරුත් එකයි මුනුත් එකයි ඔක්කොම එකයි. එච්චර කියන්නේ දෙපැත්තම එකයි අපර දුප්පත් අනිත් එක මිනිස්සු කිසිම සහනයක් මුකුත් නැහැ දෙපැත්තම එකයි.